welcome back to my YouTube channel. ඉතින් වෙනදා වගේම මං හිතනවා මගේ යාළුවෝ හැමෝම පරිස්සමට සතුටින් ආදරෙන් ඉන්නවා ඇති කියලා. ඉතින් අද මේ ගෙවෙන්නේ මගේ සෙනසුරාදා දවසක්. ඉතින් අපි බලමු අද දවසේ මං කොහොමද ගත කරන්නේ කියලා. මට තිබ්බ පොඩි ප්‍රශ්න වගේක් එක්ක මේ දවස්වල වීඩියෝ එකක් ගේන්න බැරි වුණා. හැබැයි මම මෙතන ඉඳන් දිගටම දැන් වීඩියෝස් අප්ලෝඩ් කරනවා. ඉතින් වෙනදා වගේම මගේ යාළුවෝ හැමෝම මාත් එක්ක එකතු වෙලා ඉන්න. අද දැන් මං උදෙන්ම තේ එක හදාගන්න තමයි යන්නේ. තේ එක හදාගෙන ඉවර වෙලා බලමු අපි අද මොනකද කරන්න කියලා. ටකස් ගාලා මම මෙන්න මේ විදිහට ඉක්මනට තේ එක හදාගන්නවා. ඉක්මනට කිව්වොත් චුටි වෙලාවක් යනවා ඉතින්. මෙන්න මේ විදිහට පිටි හැන්දක් දාලා මේ විදිහට තේ එක හදාගෙන ඉවර වෙලා ඊළඟට තියෙනවා මට කරන්න ලොකු වැඩක්. මගේ කාමරය යස් කරන එක තමයි ඒ ලොකු වැඩේ. මොකද ඊයේ මම පොඩි gift එකක් හැදුවා. ඉතින් මගේ කාමරය මේ වෙනකොට පිස්සන් කොටුවක් වගේ. ඉතින් ඒ ඔක්කොටම කලින් තේ එකත් හදාගෙන මම තේ එකත් පීලා ඉවර වෙලා ටක් ගාලා පැක් එකක් දාගත්තා මූණට. මොකද මේ දවස්වල මගේ මූණේ පිම්පල්ස් සෑහෙන්න තියෙනවා. ඒවා ඉතින් දැන් චුට්ට අඩු වෙගෙනත් යන්නේ. ඒකට මම පොඩි ටිප් එකක් පාවිච්චි කරනවා. මේ දවස්වල මම මුල්තානි මිටි ගෙනල්ලා ගන්නවා ඇලෝවෙරා ජෙල් එක. අපි බලමු ඉතින් ඒකේ රිසල්ට් මට නම් තියෙනවා. ඉතින් මේවා කරන්න මට වෙන වෙලාවක් හදාගන්න විදියකුත් නැහැ. ඒක නිසා මම මේ වෙලාව වෙන් කරගත්තා ඒකට. මේ මගේ කාමරේ තියෙන හැටි මේසේ උඩත් පුරවලා තියෙන්නේ. ගන්න දෙයක් නැහැ. ඒ වගේම මේ තමයි මගේ ඇඳ. බලන්න ඉතින් ගෑල්ලම්මික ඇඳද්දි කියලා. ඔන්න ඔය විදිහට තියෙන කාමරේ තමයි මම දැන් මේ අස් කරන්න හදන්නේ. ඉතින් මගේ කාමරේ හැමදාම මේ විදිහට නැහැ. මම ওই වගේ ඉඳලා හිටලා කරන ගොන් වැඩක් නිසා මට මේ කාමරේ අස් කරගන්න බැරි වෙන දවසට තමයි මේ කාමරේ මෙන්න මේ විදිහට තියෙන්නේ. ඉතින් මුලින්ම මම ඇඳ අස් කරගන්නවා. ඇඳ අස් කරගෙන ඉවර වෙලා තමයි මගේ මේසේ අස් කරගන්න යන්නේ. ඉතින් මේ විදිහට මම ඉස්සෙල්ලම මගේ ඇඳ අස් කරගන්නවා. ඇඳත් ලට්ට පට්ට ඔක්කොම පුරවලා තියෙන්නේ මේ වෙලාවේ. මේ ඉතින් අහන්න එපා මෙහෙමද නිදාගත්තේ කියලා. නෑ මම නිදාගත්තේ නෑ. එළි වෙනකම්ම මල් හැදුවා. මේ වෙද්දි වෙලාව පාන්දර 5ට විතර ඇති. මේ ටික අස් කරලා ඉවරලා මට උයන්න ඕනේ, කැම්පස් යන්න ලෑස්ති වෙන්න ඕනේ, කැම්පස් යන්න ඕනේ, සෑහෙන වැඩ ගොඩක් තියෙනවා. ඒත් හවසට ගෙදර එද්දිත් මේ විදිහටම කාමරේ දකිද්දි මට මෙපා වෙන හින්දා මම පුරුද්දක් විදිහට ගෙදරින් කොහේ හරි යනවා නම් කාමරේ අස් කරලා, ගෙවල් අස් කරලා යන්න පුළුවන් තරම් උත්සාහ කරනවා. එහෙමත් බැරි වෙන දවස කැරෙන්න මම හැමදාම මගේ වැඩ ටික ඉවර කරලා තමයි ගෙදරින් එළියට යනවා නම් යන්නේ. කිව්ව විදිහට ටේබල් එකත් අස් කරලා ඉවරුනහම මගේ කාමරේ තිබ්බේ මෙන්න මේ විදිහට. මේ විදිහට මට පිළිවෙලට අස් කරලා එහෙම කරාට පස්සේ පුදුම මයින්ඩ් රිලැක්ස් එකක් තියෙන්නේ. ඉතින් මගේ කාමරේ මෙච්චර හැඩි වෙන හේතුව තමයි මෙන්න මේක. මං ඊයේ රෑ එළි වෙනකම්ම වීඩියෝස් බලලා මේක හදන්නේ කොහොමද කියලා හිත මේක හදපු එක තමයි කරේ. ඉතින් මේක හැදුවේ මගේ හොඳම යාළුවෙක්ට, මගේ කැම්පස් එකේ යාළුවෙක්ට. එයාගේ අද බර්ත්ඩේ එක. ඉතින් අපි ෆයිනල් එකේ ඉන්න නිසා එයාට මාව මතක හිටින විදිහේ gift එකක් දෙන්න මට ඕන වුණා. ඉතින් මගේ අතින්ම එයාට මේ මගේ ෆස්ට් ටයිම්. ඉතින් මේ විදිහට මම එයාට බොකේ එකක් මගේ අතින්ම හදලා දුන්නා. මේ ෆස්ට් ටයිම් එකේ මේක හදපු නිසා චුට්ටි අඩුපාඩු ඇති. ඉතින් කාමරය අස් කරලා ඔක්කොම වැඩ කරලා ඉද්දී දැන් උදේ එළි වෙලත් එක්ක ඉතින් මිදුලට ගිහිල්ලා පොඩ්ඩක් ඇවිදලා කරලා දැන් මම මේ උයන්න තමයි ලෑස්ති වෙන්නේ. මොකද කැම්පස් යන්නත් තියෙනවා. දැන් උදේ 6ට විතර ඇති වෙලාව. ඉතින් මේ විදිහට පොඩ්ඩක් එහෙම ඇවිදලා වටපිටාව පොඩ්ඩක් බලලා මේව බලන්නවත් දැන් වෙලාවක් නැති තරම්ම මට මේ සතිය දවස් 5ම ඉන්ටර්න් යනවා. ඊට පස්සේ දවස් 2 කැම්පස් යනවා. හරිම බිසි ෂෙඩියුල් එකක් මට තියෙන්නේ මේ දවස්වල. ඉතින් කොහොම හරි ඒ වැඩත් බැලන්ස් කරගෙන මේ වැඩත් බැලන්ස් කරගෙන කොහොම හරි මම මගේ ලයිෆ් එක ගෙවනවා. ඊට පස්සේ මම අද අපේ කෑම ටික හදාගත්තා. කැම්පස් යන්නත් තියෙන නිසා දඩි පිටි කාලා මේ ටික උයාගත්තේ මම ඉක්මනට. මොකද දැන්ටමත් මම පරක්කු වෙලා ඉන්නේ. මේ තමයි අද දවසේ අපේ ගෙදර මෙනු එක. ඉතින් මෙහෙම පෙන්නුවට මට මේකටත් වෙලා ගියා ටිකක්. කොහොම හරි මම ඉතින් අද මේ කෑම ටික උදේ හදාගත්තා. මොකද මට බත් පාර්සල් උතන්නත් තියෙන නිසා.
ඉතින් ඔන්න ඔය විදිහට මං ටට්ටක් කාලා උයාගෙන ඉවර වෙලා අයියටයි තාත්තටයි ඒගොල්ලොන්ගේ කෑම ටික බෙදලා ඔතලා දීලා ඊට පස්සේ මං දැන් මං ඉක්මනට ලෑස්ති වෙන්න තමයි හදන්නේ. ඉතින් අද කැම්පස් අවුට්ෆිට් එක තමයි මේ. අද මම මේක තමයි ඇඳගෙන යන්නේ. ඉතින් මං ටක් කාලා වොෂ් එකක් දාගෙන එන්න. ඔන්න මං දැන් වොෂ් එකක් දාගෙන ආවා. දැන් මම කියවන්නේ ඇත්තටම මට මේ විදිහ හොඳටම පරක්කු වෙලා තියෙන්නේ. හොඳටම කියන්නේ හොඳටම පරක්කු වෙලා තියෙන්නේ. අටා මාට තියෙන ලෙච් එකට තව 20 විතර වෙලා මං තාම ගෙදර. ඉතින් කොහොම හරි මට තියෙන පුදුම හැකියාවක් තමයි ඕනම වැඩකට මං යනවා නම් ඒ වැඩේට වඩා විනාඩි 5ක් හරි පරක්කු වෙලා යන එක තමයි මගේ පුරුද්ද. ඇත්තට මේක ඉතින් හරිම නරක පුරුද්දක්. ඒ වුණාට මට ඒක දැන් අතහැර ගන්න බෑ. මං ඒකට ඇඩික්ට් වෙලා වගේ ඉන්නේ ළමයි. ඉතින් මාත් එක්ක ගමන් යන කට්ටිය දන්නවා මම හැම වැඩකටම කලින් යනවා කියලා. ඉතින් ඒ තරම්ම ඒ කට්ටිය මං ගැන දන්න අය. ඉතින් මම මේ දඩිපිටි ගාලා දැන් ලෑස්ති වෙන මම පික්මි එකකුත් දාලා තියෙන්නේ. දැන් මේ පික්මි එකෙන් කෝල් එකක් දුන්නා. එයා දැන් එන ගමන් ඉන්නේ මේ මෙතෙන්ට එනවා එහෙම කියලා. ඉතින් මන්ට අග්ගාලා ඔළුවත් පීරගෙන බාගෙට පීරගෙන ඉතින් දුවනවා. මේ මොකද නැත්තම් ලෙච් එකෙන් මාව එළියට දායි අද. ඊට පස්සේ මෙන්න මේ විදිහට ලෑස්ති වෙලා ඕනි කලන් ටිකුත් එහෙම හලාගෙන උදේ බුද්ධ පූජාව පූජා කරන්න ඕනේ. ඉතින් මේ විදිහට මම බුද්ධ පූජාවත් පූජා කරලා ආශිර්වාදෙත් අරගෙන දැන් පික්මි එක ඇවිල්ලා තියෙනවා. ඉතින් මෙන්න මේ විදිහට මම දැන් යනවා. දෙපැත්තෙම හුලං එනකොට මගේ කොණ්ඩේ පිස්සුනාට නික තමයි ඉවස ගන්නම බැරි. ඇහි කනේ කටේ මූණේ හැම තැනම කොණ්ඩේ මේ පැටලෙනවා. අන්තිමේට පිස්සෙක් වගේ තමයි ඉතින් මේ වීල් එකෙන් බහින්නේ. උදේම පොඩ්ඩක් වහින්න වගේ වයිබ් එකක් තිබ්බට මේ වෙනකොට මෙන්න අනුරාධපුරේ තත්ත්වේ. ඔය දුර ඈතින් පේන්නේ පොඩිවට. අන්නේ පේන්නේ ඔය පේන්නේ අපි කැම්පස් එක. ඉතින් මේ තමයි මම කැම්පස් එකට යන පාර. ඔය තියෙන්නේ තිසාව. තිසාවේ මේ දවස්වල ඉතින් ඕලු මල් පිපිලා හරිම ලස්සනයි උදේට. උදේට ඇවිතර හැද. දවල් වෙදි කෂ්ටක වෙලා යනවා. ඉතින් කොහොම හරි මම දැන් මේ ඉක්මනට කැම්පස් එකට ඇවිල්ලා මේ දඩිපිටි ගාලා දුවන ගමන් තමයි ඉන්නේ. දැන් උන්ටම පරක්කු වෙලා තියෙන්නේ. මේ පේනවාද ඉතින් මම මේ වෙලාවෙත් වීඩියෝ කට් කරගෙන ඉන්නවා දුවන ගමනොත්. මගේ වෙලාව හොඳකමට තමයි ඉතින් අද ලෙච් එක තාම පටන් අරගෙන නැහැ. ඉතින් මේ අපේ බර්ත්ඩේ ගර්ල් මං යාට ඉතින් මගේ අතිම හදපු එයා වෙනුවෙන්ම හදපු බර්ත්ඩේ ගිෆ්ට් එක එයාට දුන්නා. ඇත්තට මේක කලින් දැක්කා. පස්සේ තමයි මට ඒක වීඩියෝ කරගන්න මතක් වුණේ. ඉතින් දැන් අපි ඔන්න ලෙච් එකේ ඉන්නේ. අපි ඉගෙන ගන්නනේ ආවේ ළමයි. දැන් අපි ඉතින් දැන් ඉගෙන ගන්නවා. ඉගෙන ගන්න වෙලාවට ඉතින් ඉගෙන ගන්නත් එපෙයිනේ. ඉතින් මේ හැම දෙයක් අපරාධෙට මේ කරන කැපිටිම් ඔක්කොම ඒක නිසා දැන් ලෙච් එකේ ඉන්නේ. විදිහට අපේ පළවෙනි ලෙච් එක අද දවසට තියෙන පළවෙනි ලෙච් එක ඉවරයි. අපි කවුරුත් උදේට කාලා එන ළමයි නෙමෙයි. ඔක්කොම පරක්කු වෙලා එන්න බලන ළමයි ටිකක් තමයි මගේ සෙට් එකේම ඉන්නේ. ඉතින් අපි දැන් අපේ ප්‍රථම රාජකාරිය කියන්නේ කෑමට සඳහා තමයි මේ යන්නේ. දැන් අපි කන්න හදන්නේ මේ අපේ පළවෙනි කෑම එක. ඉතින් අපි කාලා ඉවර වෙලා අද අපිට පොඩි ට්‍රීට් එකක් තියෙනවා. ඒ තමයි අපේ බර්ත්ඩේ ගර්ල් අපිට කේක් ගෙනල්ලා තිබ්බා. ඉතින් අපි බත් කාලා ඉවර වෙලා මෙන්න මේ ආකාරයට කේක් කන්න තමයි දැන් මේ හදන්නේ. ඉතින් කන වෙලාවට හරීම සාමකාමී පුදුම නිවීමක් නේ අපේ තියෙන්නේ. ඉතින් කන බොන වැඩ සියල්ල ඉවරුණාට පස්සේ දැන් මේ අපි ආයෙත් ඇවිල්ලා තියෙන්නේ අපේ ලෙක්චර්ස් වලට. ඉතින් මේවා මේ හොරෙන් එකක් දෙකක් ගන්න පොඩි වීඩියෝ විතරයි. නැත්නම් අපි උමනාවෙන් ඉගෙන ගන්නවා. ඔන්න ඉතින් අපි ලෙච් එකේ ඉන්න වෙලාවේ බලද්දි වැස්සකුත් පටන් ගත්තා. ඉතින් අද දවසේ මගේ වීඩියෝ එක මෙතනින් ඉවර වෙනවා. මෙච්චර වෙලාවක් මාත් එක්ක ඉඳලා ඔයාලා හැමෝටම thank you ගොඩක් තවත් වීඩියෝ එකක් අරගෙන